අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. ඔබ එක්වන්නේ පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 7 ප්‍රධාන පුවත් විකාශය සමගයි. මම ප්‍රමිත මහානාම. මම රෝෂිනී විජේසූරිය. මුලින්ම අවධානය සිරස්තල වෙත. ඉන්දු ශ්‍රී ලංකා සාකච්ඡාවේ කරුණු අනාවරණය කරන්නයි එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවට කියයි. මාතලේ සමූහ මිනීවල පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණෙන් වෙනත් මතයක්. ශරීරයෙන් හිස වෙන්වී තිබෙන්නේ ස්වභාවිකව අස්ථි වලින් වෙන්වීමත් තුල නෙවෙයි, කපා දැමීම. මොරටුව නියෝජ්‍ය නගරාධිපතිවරයා රක්ෂිත බන්ධනාගාරයට. අත කපා දැමුණු නීති සිසුවියගේ පරීක්ෂණ වාර්තාව මෙතෙක් ලැබී නැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි. ලබන ජෙනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහි ඇමරිකානු යෝජනාවලියට සහාය දෙන බව බ්‍රිතාන්‍යය පවසනවා. එරට විදේශ හා පොදුරාජ්‍ය මණ්ඩල කාර්යාලයේ දකුණු ආසියාව භාර අමාත්‍ය අලිස්ටර් බර්ට් මහතා මේ බව සඳහන් කළේ ට්විටර් වෙබ් අඩවිය හරහා හිරු ප්‍රවෘත්තිංශයේ නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්. අද පසරුවේ පැයකට අසන්න කාලයක් බ්‍රිතාන්‍යයේ විදේශ හා පොදුරාජ්‍ය මණ්ඩල කාර්යාලයේ දකුණු ආසියාව භාර අමාත්‍ය ඇලිස්ටර් බර්ට් මහතා ට්විටර් වෙබ් අඩවිය ඔස්සේ සජීවීව සම්බන්ධ වුණා. එහිදී හිරු ප්‍රවෘත්තිංශය අමාත්‍යවරයාට යොමු කළ ගැටළු වලට සජීවීව ඔහු පිළිතුරු ලබා දුන්නා. නිවැරදි ආකල්ප හා වටිනාකම් වලින් යුත් සිසු පිරිසක් මෙරට විශ්වවිද්‍යාල තුලින් බිහිවනු දැකීම තම එකම පරමාර්ථයේ බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ නැගෙනහිර විශ්වවිද්‍යාලයේ අද පෙරවරුවේ පැවති උත්සවයකදී. නැගෙනහිර විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයේ ඉදිකරන ලද ගොඩනැගිලි සංකීර්ණය සහ ප්‍රතිසංස්කරණය කරන ලද ශ්‍රවණාගාරය සිසු අයිතියට පැවරීම ජනපති මහින්ද රාජපක්ෂ මහතා අතින් අද සිදු වුණා. ජනාධිපතිවරයා මෙහිදී ගොඩනැගිලි සංකීර්ණය සහ ශ්‍රවණාගාරය නිරීක්ෂණය කළා. මේ අවස්ථාවට අමාත්‍යවරුන් කිහිප දෙනෙකු එක්ව සිටියා. කුසලතාවය, නිවැරදි ආකල්ප හා වටිනාකම් වලින් පරිපූර්ණ උපාධිධාරී මේ විශ්වවිද්‍යාලයෙන් බිහිවනු දැකීමයි අපේ එකම පරමාර්ථය. සිසුන්ගේ ගුණාත්මක බව හා මේ රැකියා වෙළඳපොළට ගැළපෙන මට්ටමට දරුවා ගොඩනැගීම තමයි අපගේ ප්‍රධාන දිගුකාලීන ඉලක්කය විය යුත්තේ. යටිතල පහසුකම් විතරක් දීලා මේක කරන්න බෑ. මේ සඳහා අවශ්‍ය දැනුම තියෙන ගුරුවරු, ආචාර්ය මණ්ඩලයක්, අනධ්‍යයන කාර්ය මණ්ඩලය වුණත් ඒකට සූදානම් වෙච්ච කොටසක් බවට අපි පත් කරන්න. නිදහස ආරක්ෂා කර ගැනීමට නම් 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කළ යුතු බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. එම පක්ෂයේ මහලේකම් තීස අත්තනායක මහතා මේ බව ප්‍රකාශ කළේ අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. බොහොම පැහැදිලිව අපි කියනවා මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමත් ඉන්දියාවේ අග්‍රාමාත්‍යතුමත් සමග පැවැත්වපු සාකච්ඡාව කුමක්ද කියන එකත් එහිදී ඇති කරගත්ත එකඟතාවයන් පිළිබඳව පැහැදිලි ප්‍රකාශයක් පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කරන්න කියලා අපි විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මැතිතුමාට බල කරන්න කැමතියි. මොකද සාමාන්‍ය හමුවීමක් හැටියට අපි සලකන්නේ නැහැ. ඒ වගේම ආගිය තොරතුරු කතා කරන්න මහජන මුදල් වියදම් කරගෙන ඉන්දියාවට ගිහිල්ලා එන්න උවමනාවකුත් නැහැ. තිස්ස අත්තනායක මහතා වැඩිදුරටත් පැවසුවේ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පසුගියදා ඉන්දියා අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං මහතා සමග කළ සාකච්ඡාව පිළිබඳව පාර්ලිමේන්තුවට කරුණු අනාවරණ කළ යුතු බවයි. 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනය තමයි මේ රටේ මූලික නිදහස අහිමි කරපු ප්‍රධානම පනත. එහෙනම් අපි කියන්නේ ජනාධිපතිතුමා මේ නිදහස ගැන කතා කරනවා නම් 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරලා නැවතත් 17 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවා නම් මීට වඩා මේ රටේ මාධ්‍ය නිදහස, දේශපාලන නිදහස, රාජ්‍ය සේවයේ ස්වාධීනත්වය මේ සියල්ල ඇති වෙනවා. මාතලේ මහරෝහල් භූමියේදී සොයාගෙනුණු මිනීවල තම ව්‍යාපාරය හා සම්බන්ධ පිරිස් ඝාතනයකට වලදමු සමූහ මිනීවලක් බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි දේශපාලන මණ්ඩල සභික අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේ එම අස්ථි කොටස් පරීක්ෂා කිරීමේදී ඒවා විවිධ වද බන්ධනවලට ලක්ව ඇති බවට අනාවරණය වී ඇති බවයි. දවසේ පුවත
මාතලේ මහරෝහලේ ජීවවායු ඒකකයක් අලුතින් ස්ථාපනය කිරීම සඳහා සිදු කළ බිම් සකස් කිරීමකදී මෙලෙස මිනිස් අස්ථි කැබලි තොගයක් සොයා ගැනුණේ පසුගිය වසරේ නොවැම්බර් 26 වනදායි. ඒ අනුව පසුගිය දෙසැම්බර් මාස 4 වෙනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කළා. ස්තර කිහිපයකින් හමු වූ මේ අස්ථි කැබලි සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා විශේෂ කණ්ඩායමක් අනියුක්ත කිරීමටද අධිකරණය නියෝග කළා. එම පරීක්ෂණවලදී මිනිස් අස්ථි කොටස් වලට අමතරව අඟුරු කොටස්ද හමු වුණා. මේ වන විට එම ස්ථානයෙන් හමු වී ඇති අස්ථි කොටස් සිරුරු 140කට අධික ඒවා බවට අනාවරණ වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික අනුර කුමාර දිසානායක මහතා මෙසේ අදහස් පළ කළා. ඉතිහාසයේ මරා දමන ලද පිරිස් පුලුස්සා දමා විනාශ කරන්න උත්සාහ කරත් හැබැයි ඉතිහාසයේ ඝාතනයන් විටින් මිට මතුවෙන අවස්ථාවන් තිබෙනවා. ඒ එක් අවස්ථාවක් ලෙස තමයි මේ මාතලේ සමූහ මිනීවල දැන් තිබෙන්නේ. ලංකා ඉතිහාසයේ මෙතෙක් ඝාතනය කොට වලලා දමන ලද පිරිස්ගෙන් වැඩිම පිරිසක් සමන්විත මිනීමල ලෙස හඳුන්වන්න පුළුවන්. ශරීරයෙන් හිස වෙන්වී තිබෙන්නේ ස්වභාවිකව අස්ථි වලින් වෙන්වීමත් තුල නෙවෙයි කපා දැමීම හරහා. අතපය වෙන්වී තිබෙන්නේ ස්වභාවික ක්‍රියාදාමයකට නොවේ. ඒවා වෙන් නොවි යුතු අස්ථි පිහිට යුතු ස්ථාන වලින් තමයි ඒවා වෙන්වී තිබෙන්නේ. මෙම පිරිස් ඝාතනය කොට තිබෙන්නේ අතිශය අමානුෂික වද බන්ධනයන්ට ලක්කොට. මේ සමූහ මිනිවල සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කළ කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේව මහතාගෙන් පරීක්ෂණ කටයුතු පිළිබඳව අප විමසීමක් කළා. මේවා එච්චර පැරණි නැති බව අපිට පේනවා. බොහොම පැහැදිලිවම ලබාගත් ඇටසැකිලි දින නිර්ණය කිරීම මෙහිදී ඊටාම තීරණාත්මක හා වැදගත් සාධකයේ බවට පත් වෙනවා. ඉතින් ඒ සඳහා මම අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් ජයසේන මහත්මයාට නිර්දේශ කළා ඇමරිකාවේ විද්‍යාගාරයකට මේවා යවිය යුතුයි කියලා. විශේෂ කාබන් විකිරණශීලී ක්‍රමයකින් ඒක දින නිර්ණය කරන්න පුළුවන් මෑත කාලේ තැන්පත් වුණු ඇටසැකිලි. ඒ සඳහා අධිකරණයේ අවසරය ලැබී තිබෙන බව අධිකරණ වෛද්‍ය නිලධාරීතුමා මට දන්වා සිටියා. දවසේ පුවත මොරටුව එගොඩ උයන සුනන්දෝපනන්ද විහාරාධිපති හිමියන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් මොරටුව මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපතිවරයා ලබන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ ඔහුව මොරටුව දිසා අධිකරණය වෙත අද ඉදිරිපත් කළ අවස්ථාවේදී මේ අතර සිද්ධියෙන් අපවත් වූ විහාරාධිපති හිමියන්ගේ දේහය මේ වන විට එම විහාරයේ තැන්පත් කර තිබෙනවා. අත්අඩංගුවට පත් මොරටුව නියෝජ්‍ය නගරාධිපති සුජිත් පුෂ්පකුමාර මහතා අද දහවල් මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා. ඒ කොළඹ අපරාධ කොට්ටාසය විසින්. මෙහිදී මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග කළේ සැකකරු ලබන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි. මොරටුව නියෝජ්‍ය නගරාධිපතිවරයා අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථාවේදී අධිකරණයට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා තිබෙනු දක්නට ලැබුණා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් නියෝජ්‍ය නගරාධිපතිවරයාගෙන් ඊයේ දිනේදී දීර්ඝ ලෙස ප්‍රශ්න කළ බවයි. මේ අතර ඝාතනයට ලක් වූ මොරටුව එගොඩ යන සුනන්දෝපනන්ද විහාරස්ථානයේ විහාරාධිපති මැටිගහතැන්නේ විමල වංශ හිමියන්ගේ දේහය අද පෙරවරුවේ එම විහාරස්ථානයේ වෙත රැගෙන ආවා. අපවත් වන විට මැටිගහතැන්නේ විමල වංශ හිමියන් 46 වන වියේ පසු වුණා. උන්වහන්සේගේ දේහය මහජන ගෞරවය සඳහා එම විහාරස්ථානයේ තැන්පත් කර තිබෙන අතර අවසන් කටයුතු ලබන 7 වනදා පැවැත්වීමට නියමිතයි. මැටිගහතැන්නේ විමල වංශ හිමියන් එම විහාරස්ථානයේදී තියුණු ආයුධ වලින් කපා කොටා ඝාතනය කෙරුණේ පෙරේදා රාත්‍රියේ. පොලිසිය පැවසුවේ කලක සිට පැවති ඉඩම් ආරවුලක් මෙම සිද්ධියට හේතුව බවයි. ඒ සඳහා පොලිසිය සැක කළේ එම විහාරස්ථානයේම ඉඩමක අනවසරෙන් පදිංචිව සිටි පුද්ගලයන් දෙදෙනෙකු සුජිත් ගුණරත්න හා චන්දිම රුවන් රත්නයි. පසුව වෙඩිවැදුණු තුවාල සහිතව ඔවුන් දෙදෙනාගේ සිරුරු බණ්ඩාරගම දැල්කඩ ප්‍රදේශයේදී ඊයේ අලුයම සොයාගත්තා. මහාධිකරණ විනිසුරු ආර්.එම්. සිසිර රත්නායක මහතා අධිකරණ සේවා කොමිෂන් සභාවේ නව ලේකම්වරයා ලෙස අද වැඩබාර ගත්තා. එම තනතුරේ සේවය කළ මංජුල තිලකරත්න මහතා රත්නපුර අතිරේක දිසා විනිසුරුවරයා ලෙස පසුගියදා මාරු කර යවුණා. අද පෙරවරුවේ මෙම වැඩබාර ගැනීම සිදු වූයේ කොළඹ අලුත්කඩේ අධිකරණ සේවා කොමිෂන් සභා ලේකම් කාර්යාලයේදී. හපුතලේ මාලිගාතැන්නේදී උපත ලැබූ රත්නායක මහතා 1983 දී නීති වෘත්තියට පිවිසියා. අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයා ලෙස පත්වීමට පෙර රත්නායක මහතා කටයුතු කළේ අවිස්සාවේල්ල සිවිල් අභියාචනාධිකරණ මහාධිකරණයේ විනිසුරුවරයෙක් ලෙසයි. අධිකරණ නිලධාරීන්ගේ සංගමයේ සභාපති හා ලේකම් තනතුරුද රත්නායක මහතා හෙබවුවේ 2007-2008 කාලයේදී.
ගුරුතර අවශාන්ත තෝමස් හා කොළඹ ආනන්ද විදුහලේ ආදි ශිෂ්‍යයෙකු වන නව ලේකම්වරයා එංගලන්තයේ ඇබර්ඩීන් විශ්වවිද්‍යාලයේ වාණිජ නීතිවේදී පශ්චාත් උපාධිධාරියෙක්. දිවයිනේ දිස්ත්‍රික් විනිශ්චයකාරවරුන් සහ මහේස්ත්‍රාත්වරුන්ගේ අධිකරණවල පරිපාලන කටයුතු සියල්ලම කරන්නේ මේ කොමිෂන් සභා කාර්යාලය. මේ අවස්ථාවේදී මා ප්‍රකාශ කරන්න කැමති ගරු අධිකරණ සේවා කොමිෂන් සභාවේ විසින් දින ලබන තීරණ නියමයන් නිසි පරිදි සහ ඉතා මනවින් ඉදිරියට ක්‍රියාත්මක කිරීමට මා බලාපොරොත්තු වෙන බව. ඩිලාන් ඇමතිතුමාට කොහා හඬනකොට කොළඹදී ඇහුනේ මොකක්ද? ඒ ගැන දැනගනිමු. රට වට කර බැන්දත් කට වට කර බඳින්න බැරි වැට නැති කටෙන්. අවුරුද්ද ලං වෙනකොට කොහා හඬනවනේ. කොහා එල කියනවා අවුරුද්ද ළඟ එනවා කියලා. වීදි මුනිසෝයි සමතුමාගෙන් කැබිනට් ඇමති ධූරයේ එන බව කොහා හඬනවා මට කොළඹදී ඇහිලා තියෙනවා. අපේ ජනාධිපතිතුමා මට කිව්වේ ඔන්න මේ අවුරුද්ද ඔබතුමාට බොහොම හොඳයි. සියඹලා ගෙනාවෙම නෑ කියලා හැම කියන්න බෑ කිව්වා. කැබිනට් එකේ කූට්ටම ආපහු ඇනුවා. අනලා දැන් කට්ටිය වාපහු වෙන් කළා. පාටලේ කරමින් තිබිච්ච අමාත්‍යංශ දුන්න පවිත්‍ර අමාත්මියට. අපි ඒ ගැන කම්පා වෙන්නේ නැහැ. මේ ශාස්ත්‍රීය ප්‍රගමනය කරා ගෙනියන්න ක්‍රියා කරනවා. එයා වයින් කරලා එයාව මේ පැත්තකට දාලා තියෙන අයවැයෙන් අඩුම මුදලක් වෙන් කරනු ලබන අමාත්‍යාංශයකට දාලා තියෙනවා. කැබිනට් මණ්ඩලය සංශෝධනය කරනවා කියන එකත් එච්චර පහසු වැඩක් නෙමෙයි. සමානුපාතික ඡන්ද ක්‍රමය හැදුවට පස්සේ කිසි කෙනෙක් හිතුවේ නැහැ 3-2 බලයක් අරගෙන තීරණ අරගෙන රට ඉස්සරහට ගෙනියන්න පුළුවන් වේවි කියලා. පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් ඇහුවා හම්බන්තොට වරායට නැව් කීයක් ආවද කියලා. අපේ අලුතර සියල්ල දත් ගරු ඇමතුමා නැගිටලා කිව්වා 32ක් ඇවිල්ලා තියෙනවා කියලා. මටත් කට තියන් ඉන්න බැරි. මං කිව්වා ඇමතුමා දවසකට නේද? එතුමාට කියන්න සිද්ධ වුණා හදපු දවසේ ඉඳලා. මේ කාර්යභාරයක් නොමැති ඇමතිවරුන්ව නම් කරපු UNP එක තමයි දැන් කියන්නේ සුදු පිරුවටයක් දාගෙන අනේ අපි බොහොම පිරිසිදු කැබිනට් මණ්ඩලයක හිටපු අය කියලා. ඔබ නැවතත් පැත්ත ගියත් ඇත්ත කියන හිරු ප්‍රවෘත්ති සමගින්. බෝගම්බර බන්ධනාගාරයේ රඳවා සිටින සිරකරුවන් තිදෙනෙකු බන්ධනාගාර වහලය මත නැගී අද විරෝධතාවක නිරත වුණා. මෙලෙස විරෝධතාවක නිරතුනේ මරණ දඬුවම නියම වී සිටින සිරකරුවන් දෙදෙනෙක්. මෙම සිරකරුවන් තිදෙනා බෝගම්බර බන්ධනාගාරයේ වහලේ මතට නැග විරෝධතාව ආරම්භ කළේ අද පෙරවරුවේ. ඒ තමන්ට පනවා තිබෙන මරණ දඬුවම ක්‍රියාත්මක කරන ලෙස හෝ තමන් නිදහස් කරන ලෙස ඉල්ලමින්. මොවුන් තිදෙනාම නැගෙනහිර පළාතේ පදිංචිකරුවන් වන අතර ඉන් දෙදෙනෙකුටම මරණ දඬුවම නියම වී ඇත්තේ මීට වසර 6කට පෙරයි. අනෙක් සිරකරුට වසර 4කට පෙර මරණ දඬුවම නියම වී තිබුණා. තිදෙනාටම මරණ දඬුවම නියම වී ඇත්තේ මනුෂ්‍ය ඝාතන චෝදනා සඳහායි. 1976 වසරේ ජූනි මාස 23 වනදායින් පසුව මරණ දඬුවම මෙරට ක්‍රියාත්මක වූයේ නැහැ. මේ නිසා මරණ දඬුවම නියම වන්නන් බන්ධනාගාර ගත කෙන අතර එලෙස මරණ දඬුවම නියම වූ 359 දෙනෙකු දැනට බෝගම්බර සහ වැලිකඩ බන්ධනාගාරවල රඳවා සිටිනවා. මෙම තත්වයට විරෝධය පළ කරමින් විරෝධතා දැක්වූ සිරකරුවන් තිදෙනාට බෝගම්බර බන්ධනාගාර නිලධාරීන් දැනුම් දී ඇත්තේ ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට පැමිණෙන ලෙසයි. ඒ අනුව පැය කිහිපයකට පසු අද පසරෝ වන විට එම සිරකරුවන් තිදෙනා බන්ධනාගාර වහලෙන් ඉවත් වුණා. කටුනායක ගුවන්තොටුපළ රේගුව මගහැර ගුවන් යානයක් තුළට රැගෙන ගිය විදෙස් මුදල් තොගයක් සහ ගුවන් මගියෙකු රේගුව විසින් අදාළියම අත්අඩංගුවට ගනු ලැබුවා. ගුවන්තොටුපළ රේගුව ප්‍රකාශ කළේ විදෙස් මුදල් ඒකක 7කට අයත් නෝට්ටු තොගේ වටිනාකම රුපියල් ලක්ෂ 120කට අධික බවයි. අදාළ ගුවන් යානය අදාළ යම 1:10ට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් සිංගප්පූරුව බලා පිටත් යාමට නියමිතව තිබුණා. එහි මගින්ගේ පෞද්ගලික ගමන්මළු බහලන කුටියක් තුළ තිබී මෙම මුදල් තොගය සොයාගෙන තිබෙනවා. අමරිකානු ඩොලර්, යුරෝ, ස්ටර්ලින් පවුම්, කටාර් රියල්, සෞදි රියල් සහ සිංගප්පූරු ඩොලර් යන විදේශ මුදල් ඒකකවලට අයත් නෝට්ටු මෙහි තිබී හමු වුණා. ගුවන් යානයේ පෞද්ගලික මගී ගමන්මළු කුටියට අදාළ අසුනේ සිටි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු හම්බන්තොට ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක්. මේක අපිට ලැබිච්ච දැනුම් දීමකින් තමයි මේක අත්අඩංගුවට ගන්න පුළුවන් වුණේ. මෙම මගියා 20-30 පාරක් විතර වගේ ලංකාවෙන් පිට වෙච්ච මගියෙන් මෙතන රේගුවෙන් යනකොට ඔහුගේ අතේ තිබිච්ච බෑග් එක රේගු පරීක්ෂාවට ලක් කරලා තිබුණා. ගුවන් යානයේ තුලදී තමයි මේ පුද්ගලයාගේ අතේ මේ බෑග් එක තියලා අපිට හම්බුනේ විදේශීය මුදල් සමග. මේක කලින් මේ පුද්ගලයා මේ ආකාරයටම මුදල් ගෙනිහිල්ලා අත්අඩංගුවට පත්ව අවස්ථාවක් ගැන අපිට සඳහන් වෙලා වාර්තා වෙලා තියෙනවා. කිසියම් අභ්‍යන්තර පාර්ශවයක් අදාළ සැකකරුට අයත් පෞද්ගලික මගී ගමන්මළු කුටියේ මෙම මුදල් තොගේ බහලන්නට ඇති බවට සැක කෙරෙනවා.
සැකකරු ප්‍රකාශ කර ඇත්තේ මෙම මුදල් සිංගප්පූරුවේ සිට නායකු විසින් ගෙන්වා ගන්නා බවත් ඒ වෙනුවෙන් තමන්ට ගුවන් ප්‍රවේශ පත්‍ර හා කිසියම් මුදලක්ද හිමිවන බවයි. රේගුව මගහැර කිසියම් දෙයක් ගුවන් යානයකට ගෙන යා හැකි නම් එය යානීය ආරක්ෂාවටද තර්ජනයක් විය නොහැකිද? ඒක ඇත්තටම ප්‍රශ්නකාරී තත්වයන්. ඒක තමයි අපි දැන් විමර්ශනය කරගෙන යන්නේ. ඒක රේගුවටත් ප්‍රශ්නයක්. මේක කොහොමද මේ ගුවන් යානය වලට ගියේ කියන එක ගැන අපි දැන් පරීක්ෂණ පවත්වනවා. ජාත්‍යන්තර මුහුදේදී අනතුරට පත්ව තිබූ යාත්‍රාවක සිටි ඉන්දිය ධීවරයින් තිදෙනෙකු බේරා ගැනීමට මෙරට ධීවරයින් පිරිසක් සමත් වී තිබෙනවා. එලෙස බේරා ගැනුණු ඉන්දිය ධීවරයින් තිදෙනා අද මෙරටට රැගෙන ආවා. බේරාගත් ඉන්දිය ධීවරයෙකු පවසා ඇත්තේ ඔවුන් සමග සිටි තවත් ධීවරයෙකු මිය ගිය බවයි. මෙලෙස අනතුරට පත්ව තිබුණේ පසුගිය ජනවාරි මාස 31 වෙනිදා තමිල්නාඩුවේ කන්‍යාකුමාරි වෙරළ තීරයෙන් මුහුදු ගිය ඉන්දිය ධීවරයන් පිරිසක්. ඔවුන් ධීවර කටයුතු වල නිරත වූ යාත්‍රාව චණ්ඩමාරුතයකට හසු වී විනාශ වී ඇති අතර අදාළ අවස්ථාවේ එහි ධීවරයන් සිව් දෙනෙකු රැඳී සිටියා. පසුව දින කිහිපයක් එම ධීවරයන් මුහුදේ අතරමංව සිට තිබෙනවා. විපතටපත් ධීවර යාත්‍රාවේ සිටි ඉන්දිය ධීවරයන් පිරිස ශ්‍රී ලංකාවට ඈත් රන්දිම් පුතා 4 ධීවර යාත්‍රාවේ සිටි ධීවරයන් විසින් ජාත්‍යන්තර මුහුදේදී නිරීක්ෂණය කර ඇත්තේ මීට දින 2කට පෙරයි. ඒ වන විට අනතුරට පත් වූ යාත්‍රාවේ සිටි වයස අවුරුදු 70ක් පමණ වූ එක් ධීවරයෙක් මිය ගොස් සිටියා. පසුව අනෙක් ධීවරයන් තිදෙනා සිය යාත්‍රාවට නංවා ගැනීමට මෙරට ධීවරයන් පිරිස කටයුතු කළ අතර ඔවුන් රැගත් රන්දිම පුතා 4 යාත්‍රාව අදාළියම මීගමුව ධීවර වරායට පැමිණියා. අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසු ධීවරයන් තිදෙනා මීගමුව දිස්ත්‍රික් මහරෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨ ශිෂ්‍යා අචලා ප්‍රියදර්ශිනී මිනිවේගේ වම්මත ඉවත් කිරීමේ සිද්ධිය පිළිබඳව පැවැත් වූ මූලික පරීක්ෂණ වාර්තාව මෙතෙක් ලැබී නැති බව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් නිහාල් ජයතිලක මහතා පවසනවා. ඔහු මේ බව පැවසුවේ මතුරු මර්දන සතිය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා පැවැත් වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. මේ වාර්තාව දැන් සකස් කරමින් ඉන්නවා. තව දින දෙක තුනක් යනකොට අපිට මේ වාර්තාව අමාත්‍යාංශයට ඉදිරිපත් වෙයි. මේක මේ සරල කාරණයක් නෙමෙයි. දැන් අපි හිතමුකෝ රෝගියෙකුට වාට්ටුවේ අමාරු වෙනවා, වෛද්‍යවරයා එළියේ ඉන්නවා, එයා තමයි එන්න ඕන එදාට, එයාට කතා කරනවා එන්නේ නැහැ. ඒ එන්නේ නැති හින්දා මේ රෝගියාට ප්‍රතිකාර කරන්න බැරුව රෝගියා මිය යනවා. ඒ වගේ මේක සරල කාරණයක් නෙවෙයි. අතේ රුධිර සැපයුම අවහිර වීම නිසා තමයි අත කපන්න සිද්ධ වෙන්නේ. නමුත් මේ රුධිර සැපයුම අවහිර වීමට සිදුවිය හැකි හේතු 5කට වැඩි ගාණක් තියෙනවා. මේ 5කට වැඩි ගාණ මේ ඇඳහියපතක් විතරක් දිහා බලලා මොනම විශේෂඥ මණ්ඩලයකටත් තීරණය කරන්න අමාරුයි එකවර. යම් හේකින් මේ පරීක්ෂණයේදී සෞඛ්‍ය අමාත්‍යාංශ පැත්තෙන් වෛද්‍යවරුන්ගේ පැත්තෙන් වරදක් වෙලා තිබුණේ නැහැ කිව්වොත් හෙළි වුණොත් මොකද වෙන්නේ? ඒක වැරද්දක් තියෙනවා නම් තියෙනවයි කියලා පිළිගන්නවා, වැරද්දක් නැත්නම් නැහැ කියලා පිළිගන්නවා. පැහැදිලි අතපසු කිරීම යම් කිසි නිලධාරියෙක්ගෙන් වෙලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒ නිලධාරියට විරුද්ධව කටයුතු කරනවා. දැන් මේ පරීක්ෂණ වලට අවුරුදු ගණන් වල කාලය යනවා. දැන් පරීක්ෂණයේ මැද යනවා. ඒගොල්ලෝ දැන් වාර්තාව සකස් කරනවා. අපි කොහොමද මේ නිගමනයකට එන්නේ? සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙහෙම මේ අතපසු වීම රාශියක් මෙතෙන්දි කරලා තියෙනවා කියන්නේ. නීති අනුකූල රාමුව ඇතුලේ වැරද්දක් කරපු කෙනෙක් හිටියොත් එයාට දඬුවමක් අපි ලබා දෙනවා. හැබැයි රජ කාලේ ක්‍රමයට දඬුවම් නෙවෙයි. දැන් මේක නාපහු මම කියන්නේ කරුණාකරලා අපේ මදුරු මර්දන සතිය ගන්න යටපත් කරන්න එපා. දැන් මේක මේ දුර යනවා වැඩි. කොළඹ නගර සභා සේවක කප්පාදුව වහා නවත්වන්න ඉල්ලා කොළඹ නගර සභාවේ සේවකයින් අද දහවල් උද්ඝෝෂණයක නිරත වුණා. ඒ නගර සභාව ඉදිරිපිටදී මෙම විරෝධතාවය සඳහා නගර සභා මන්ත්‍රීවරුන්ද එක්ව සිටියා. විරෝධතාවයට එක් වූවන් පැවසුවේ කොළඹ නාගරික කොමසාරිස්වරිය විසින් නගර සභා සේවක කප්පාදුවක් සිදු කරන බවයි. 12000කට වැඩි නගර සභා සේවක පිරිස 8000 දක්වා අඩු කිරීමට ඇය විසින් ලිපියක් මගින් නගර සභාවට දන්වා ඇති බව නගරාධිපතිවරයා පැවසුවා. මේක අපිට මේ කාඩර් එකක් පටවලා එවලා තියෙනවා. ඒවායේ විශාල සංඛ්‍යාවක් අඩු කරලා 12000න් 8000කට අඩු කරලා තියෙනවා. අපි ඒකට විරුද්ධව දැනටමත් තමුන්නාසලට ඉස්සර ඒකට විරුද්ධව අපි ලියලා තියෙනවා. අපිට මේ කාඩර් එක මදි කියලා. අපට ඕන කරන සේවක සංඛ්‍යාව අපි
නිසකයෙන්ම අපි ලබා ගන්නවා. කෙසේ වෙතත් නගර සභා සේවක පාර්ශවයෙන් නැගෙන මෙම චෝදනා පිළිබඳව නාගරික කොමසාරිස්වරියගෙන් අප විමසීමක් කළා. මේ කොළඹ මහනගර සභාව විතරක් ඇති වෙන තත්ත්වයක් නෙවෙයි මුළු රාජ්‍ය සේවය තුලම ඇති කරන තත්ත්වයක්. කොළඹ මහනගර සභාව මීට පෙර තිබුණු කාර්ය මණ්ඩලය 12121ක්. නමුත් දැන් මේ අලුත් කාර්ය මණ්ඩලයේ අනුමත කරලා තියෙනවා 8645 දෙනෙක්. ඉතින් මේ මොහොත වෙන විට නගර සභාවේ මීට අඩු සංඛ්‍යාවක් තමයි සේවයේ යෙදී සිටින්නේ. අපිට ඇත්ත වශයෙන්ම තව අවශ්‍යද නැත්නම් මේ ගාන ඇතිද කියන එක තමයි අපි දැන් කරගෙන යන්නේ. දැන් රතු මිනිත්තුව විශේෂාංකය. රතු මිනිත්තුව ඇස්තරෙන්ට. මේ රතුගල ආදිවාසීන් ජීවත්වන දානිගල ගම්මානය. මේ ගම්මානයේ රතුගල ආදිවාසී පරපුරෙන් පැවත එන පවුල් 98ක් ජීවත් වනවා. ඔවුන් ජීවිකාව පවත්වාගෙන යන්නේ කැලෑ සතුන් දඩයම් කිරීමෙන් හා වනයේ ගහකොළ ආහාරයට ගැනීමෙන්. නමුත් කැලයට යාමට සීමා පැනවීම ඔවුන් දැඩි දුෂ්කරතාවට පත් කර තිබෙනවා. අපට ජීවත් වෙන්න අපේ කැලේ අපට ඕනේ. අපිට ජීවත් වෙන්න කම්මැල්ල අපේ දරු පැටියොත් එක්ක අපේ කැලේ බැද්ද නැත්නම් අපි ජීවත් වෙන්නේ කොහේ? අපේ කැලේ නේද අපිට ජීවත් වෙන්න ආයතනයක් නෑනේ. මේ ඉඩම් ඔක්කොම වන ජීවයකට පොරොස්සයකට ඉතින් මෙවුවා මායින් විල තියෙන්නේ. අපි මස් පැණි කාපිය අයයි ඉතින් අපට සතෙක් මරාගෙන කන්න, ගොවිතැනක් කරගෙන කන්න, අපිට හොයාගෙන ඉන්න අපිට මේ කැලේ නිදහස් කරලා දෙන්න. මේ සම්බන්ධයෙන් අප බිබිල අඩවි වන නිලධාරී IAC විජේතිලක මහතාගෙන් විමසූ විට ඔහු පැවසුවේ ආදිවාසීන්ගේ ජීවනෝපාය ගෙන යාම සඳහා අක්කර 500කට ආසන්න භූමි ප්‍රමාණයක් වෙන් කර ඇති බවයි. නමුත් රතුගල හිටපු ආදිවාසී නායකයා පවසන්නේ එම ඉඩම් වලින් බහුතරය දැන් අනවසර පුද්ගලයින් නතු කරගෙන ඇති බවයි. අපට අහුවන රත් මරණ අය අහුවනවා, පිටස්තර අය, ගස් කපන අය අහුවනවා. මේ වන ජීවයකට පොරොස්සයකට වඩා ආදිවාසී කියන අය තමයි මේ කැලේ සැක්කේ. විෂය භාර අමාත්‍යතුමනි, කාලාන්තරයක් තිස්සේ ඔබගේම ප්‍රදේශයේ පවතින මේ ගැටලුවට විසඳුමක් ලබා දීමට දැන්වත් මැදිහත් විය යුතු නොවේද? රතු මිනිත්තුව අවධානයෙන්. රතු මිනිත්තුව ඇස්තරෙන්ට. තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් දැන් රටවටා හිරු. රටවටා හිරු. ජාතික ඩෙංගු මර්ධන සතිය හෙටින් ආරම්භ වෙනවා. හෙට සිට ලබන 12 වෙනිදා දක්වා මෙම සතිය දිවයින පුරා ක්‍රියාත්මක බව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළා. දුම්රිය මාර්ගයක බස් රථයක් හැරවීමට උත්සාහ ගැනීමේදී එම බස් රථය මොරටුව දුම්රිය ස්ථානයේ ආසන්නයේදී අද පෙරවරුවේ කොළඹ සිට මාතර බලා දහවණේ වූ දුම්රියක ගැටී තිබෙනවා. 2012 උසස් පෙළ විභාගයෙන් කලා වාණිජ හා තාක්ෂණ විෂයන්ගෙන් දිවයිනේ ප්‍රථම ස්ථාන ලැබූ දේවිපාලිකා විද්‍යාලයේ සිසුවියන් තිදෙනාට සහ විශිෂ්ට සාමාර්ථ ලැබූ අනෙක් සිසුවියන්ට උපහාර පිදීමේ උත්සවයක් අද පෙරවරුවේ එම විද්‍යාලයේදී පැවැත්වුණේ අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්. කොටුපොළ විවිධ සේවා සමුපකාර සමිතියේ කළමනාකාරවරයෙකුගේ නිවසට ඊයේ රාත්‍රියේ කිසියම් පිරිසක් පහර දී තිබෙනවා. පහර දීමට පැමිණි පිරිසෙන් දෙදෙනෙකු ගම්වාසීන්ගේ පහර කෑමට ලක්ව පසුව පිටබෙදර පොලිසියට පහර දී තිබෙනවා. ඔවුන් මේ වන විට අකුරස්ස රෝහලේ ප්‍රතිකාර ලබනවා. බෝන්දල ජාතික වනෝද්‍යානයේ ඉදිකර තිබෙන මෙරට ප්‍රථම තෙත්බිම් රසායනාගාරය පසුගියදා විවෘත කෙරුණා. ඊට සමගාමීව වනෝද්‍යානයේ ඇති ආක්‍රමණික ශාක ඉවත් කිරීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක වුණා. රටවටා හිරු. පාකිස්තානයේ කාන්තා අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් සටන් කර තලිබාන් සටන්කාමීන්ගේ වෙඩි ප්‍රහාරයට ලක් වූ මලාලා යුසෆ්යි ඊයේ යලිත් ශල්‍ය කර්මයකට භාජනය කෙරුණා. ඒ හානි සිදු වී තිබූ ඇගේ හිස් කබල ප්‍රතිනිර්මාණය කිරීමට හා වම් කනේ ශ්‍රවණ දෝෂය යථා තත්ත්වයට පත් කිරීම සඳහායි. බ්‍රිතාන්‍ය ක්වීන් එලිසබෙත් රෝහලේ පැය 5ක් පුරා සිදු කළ ශල්‍ය කර්මය සාර්ථක වූ බව වෛද්‍යවරුන් පවසනවා. ඒ පිළිබඳ තොරතුරු සමගින් දැන් ලෝ වටා හිරු. ලොව වටා හිරු. වෛද්‍යවරුන් වෙඩිඋණ්ඩෙන් හානි වී තිබූ ඇගේ හිස් කබලේ වම් ප්‍රදේශයේ තිබූ කුහරය ටයිටේනියම් පළකයක් යොදා ආවරණය කර තිබෙනවා.
ශ්‍රවණ දෝෂයක් හටගෙන තිබූ වම් කනට ශ්‍රවණ උපකරණයක් සවි කිරීමටද වෛද්‍යවරුන් කටයුතු කළා. I'm feeling all right and I'm happy that both the operations are successful. රෝහල් බලධාරීන් ප්‍රකාශ කළේ ශල්‍ය කර්මයෙන් පසු මලාලා මේ වන විට සම්පූර්ණ සුවය ලබා සිටින බවයි. Today you can see that I'm alive. Today I can speak and I'm getting better day by day. It's just because of the prayers of people, because of these prayers God has given me this new life. And I want to serve the people. And I want every girl, every child to be educated. And for that reason we have organized Malala Fund. Lovawata Hiru. Hiru Sports Corner. ලොකු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවට අතිශය තීරණාත්මක තරගයක් මේ වන විට පැවැත්වෙනවා ඉන්දියාවේ මුම්බායි නුවරදී. මෙම තරගයේ පළමුවෙනි පන්දුර පාර දුන් ශ්‍රී ලංකාව කඩලු 5ක් දැවී ලකුණු 282ක් රැස් කළා. ග්‍රවුන් තනතිරුවේ කාසේ වාසිය දෙන ශ්‍රී ලංකා නායිකා ශශිකලා සිරිවර්ධන පළමුවෙනි පන්දුර පාර දීමට තීරණය කළා. ශ්‍රී ලංකා ලකුණු පෝරු ලකුණු 4ක් ලෙස සටහන් වෙද්දී පළමු කඩුල්ල ලෙස දැවී ගෙචමරි අතපතු රැස් කළේ ලකුණු 4ක් පමණයි. දෙවන කඩුල්ල සඳහා ලකුණු 117ක් එක් කරන්නට යශෝදා මෙන්ඩිසා දීපිකා රසංගිකා සමත් වුණා. යශෝදා ලකුණු 55ක් රැස් කළේ 4/8ක් සමගින්. අගනා ඉනිමක් ක්‍රීඩා කළ දීපිකා රසංගිකා පන්දු 108කදී ලකුණු 84ක් රැස් කළා. ඇයගේ ඉනිම 4/11කින් වර්ණවත් වුණා. ඉන් අනතුරුව නායක ශශිකලා සිරිවර්ධන සමගින් එක් වූ එෂානි කෞශල්‍ය 4 වන කඩුල්ලට පන්දු 43කදී ගොඩනැගූ සබඳතාව ලකුණු 58ක්. ශශිකලා ලකුණු 59ක් ලබා සිටීදී දුවද්දී දැවියාමකට හසු වුණා. ශ්‍රීපාලේ වීරක්කුඩි රැස් කරගත්තේ ලකුණු 5ක් පමණයි. සුපුරුදු ප්‍රවේගකාරී ප්‍රතිහරඹය දියත් කළ එෂානි කෞශල්‍ය පන්දු 31කදී ලකුණු 56ක් රැස් කළා. ඇයගේ ඉනිමට 4/6ක් සහ 6/3ක් ඇතුළත් වුණා. ශ්‍රී ලංකාව රැස් කළ ලකුණු 282 ඉතිහාසයට එක් වූයේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ජාත්‍යන්තර එක්දින තරගයකදී වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසින්. ලකුණු 283ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යන ඉන්දිය ක්‍රීඩිකාවන් මේ වන විට කඩලු 3ක් දැවී ලකුණු 46ක් ලබා සිටිනවා. මෙම තරගයේ ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අවස්ථාව උදා කරගතහොත් තරගාවලිය තුළ සුපර් 8 වටයට පිවිසීමේ අවස්ථාව උදා වනවා. ජගත් ටෙස්ට් පිතිකරුවන් වර්ගීකරණයේ පෙරමුණ ගන්නට දකුණු අප්‍රිකාවේ හෂීම් අම්ලා සමත් වුණා. ඔහු මෙම වර්ගීකරණයේ පළමු ස්ථානයට පත් වූ පළමු අවස්ථාව මෙයයි. පසුගියද අවසන් වූ දකුණු අප්‍රිකා පාකිස්තාන් පළමු ටෙස්ට් තරගයේ දැක්වූ දස්කම් අම්ලාට ටෙස්ට් පිතිකරුවන් වර්ගීකරණයේ පළමු ස්ථානය හිමි කර ගැනීමට ඉවහල් වුණා. ඔහු හිමි කරගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 895ක්. අම්ලා ජගත් එක්දින පිතිකරුවන් වර්ගීකරණයේද පළමු ස්ථානයේ පසුවනවා. ක්‍රීඩකයෙක් එක්දින සහ ටෙස්ට් පිතිකරුවන් වර්ගීකරණ දෙකේම එකවර පෙරමුණගෙන සිටින්නේ 2007 වසරෙන් පසුවයි. ඔස්ට්‍රේලියාවේ රිකි පොන්ටින් 2007 වසරේදී මෙම දස්කම දැක්වුවා. ටෙස්ට් ක්‍රීඩකයන් මෙන්ම කණ්ඩායම් වර්ගීකරණයේද ආධිපත්‍ය සම්පූර්ණයෙන්ම හිමිව තිබෙන්නේ දකුණු අප්‍රිකාවටයි. ටෙස්ට් කණ්ඩායම් වර්ගීකරණයේ දකුණු අප්‍රිකාව පෙරමුණ ගනිද්දී ටෙස්ට් පන්දුයවන්නන් වර්ගීකරණයේ ප්‍රථම ස්ථානයේ හිමිව තිබෙන්නේ දකුණු අප්‍රිකාවේ ඩේල් ස්ටේන් හට. පාකිස්තානයේ සමග පැවති පළමු ටෙස්ට් තරගයේදී කඩුළු 11ක් දබා ගැනීමත් සමග ඔහුගේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 908ක් දක්වා ඉහළ ගියා. පසුගිය දශක දෙක පුරාවටම ස්ටේන්ට වඩා ඉහළ ප්‍රසාද ලකුණු සංඛ්‍යාවක් හිමි කරගෙන ඇත්තේ මුත්තයා මුරලිදරන්, ග්ලෙන් මැග්‍රාත්, වාකා යුනිස් සහ ෂෝන් පොලොක් පමණයි. එමෙන්ම ටෙස්ට් තුන්නිරාව ක්‍රීඩකයන් වර්ගීකරණයේ පෙරමුණගෙන ඇත්තේ දකුණු අප්‍රිකාවේම ජැක් කාලිස්. Hiru Sports Corner. අදට හිරු රාත්‍රී 7න් අපි සමුගන්නවා. පැත්තක් නැතුව ඇත දැනගන්න ඔබේ ජංගම දුරකථන ජාලය 90 දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. යලි හමු වීම අද රාත්‍රී 9:30ට. ආයිබෝවන්.